අපි අදත් මේ ගහන්නේ Minecraft how to train your dragon. අද අපි toothless වල්ලන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි බලමු එයාව අල්ලන්න අපි අද මොකද්ද කරන්න ඕනේ කියලා. අපි මුලින්ම හදා ගන්න ඕනේ toothlessට අපි එයාලඟට potion නැතුව යන්න බෑ. අපිට මුලින්ම ඕනේ night vision. මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද night vision potion හදන්නේ කියලා. මුලින්ම මෙයාගේ water bottle තුනක් දාලා blaze powder දාලා දෙකටම blaze powder දාන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේකට දාන්න ඕනේ netherwart. මේ දෙකටම දාන්න ඕනේ netherwart. potion එකයි අපිට ඕනේ. මම මේ වැඩිපුර හදාගන්න. ඒතකොට අපි ආයි හදන්න ඕනේ නැති නිසා ඊට පස්සේ ඕගොල්ලෝ මේක පල්ලෙහාට මේ ඊතලේ යනකම් ඉන්න ඕනේ. එතකන් අපි අරන් යමු අපේ golden carrot. ඕගන්ට ඕනේ golden carrot දෙකක්. carrot එක වටේට gold ටික දාලා golden carrot හදා ගන්න පුළුවන්. දැන් avocado potion කියලා එකක් හැදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති no effect. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක උඩින් දාන්න ඕනේ golden carrot එක. ඊට පස්සේ මේ ඊතලේ පල්ලයට ගිහින් ඉරුණාම අපිට ගන්න පුළුවන් night vision potion එක. ඊට පස්සේ අපිට ඕනි කරනවා redstone. redstone දෙකක් ඇති. දැන් උගන්න බලා ගන්න පුළුවන් මේකේ තියා ගන්න පුළුවන් වෙලාවට විනාඩි 3යි. අපි redstone එකක් මේ විදිහට දැම්මොත් එහෙම මේක තියා ගන්න පුළුවන් වෙලාව විනාඩි 8ක් වෙනවා. හැදුනට පස්සේ මම උගන්නට පෙන්නන්නම්. අපිට මේක තියා ගන්න පුළුවන් වෙලාව විනාඩි 8ක් වෙනවා. ඒ කියන්නේ night vision අපිට විනාඩි 8ක් තියෙනවා. දැක්කද? night vision එක දැන් විනාඩි 8ක් තියාගන්න පුළුවන්. අපි 3ක් ගමු. ඉතුරු ටික අපි දාලා තියමු මේකේ. 3ක් නෙමෙයි අපි 2ක් විතර ගමු. අපිට වැඩි ඕන වෙන්නේ නැහැ. armors ගැලවුවා. tools උඩට දාගත්තා. stick ගත්තා. අපිට තව ගන්න කිසිම දෙයක් නැහැ. අපිට දැන් එයාට දෙන්න ඕනේ අපි රෝ කොඩ් හරි රෝ සැමන් හරි. සැමන් 13යි කොඩ් 28යි තියෙන අපි බලමු එයාව ටේම් කරන්න. අපි මුලින්ම ටේම් කරන්න කලින් toothless කෙනෙක් හොයාගෙන ඉන්න වෙනවා. මේ හිම කඳු, ගල් කඳු වගේ උස තැන් වල තමයි toothless ස්පෝන් වෙන්නේ. අපේ වලි දණ්ඩා ඉන්නවා මෙතන. ඕගොල්ලෝ දාලා තිබ්බනම් මේක තමයි වලි දණ්ඩා. මේ ඉන්නේ වලි දණ්ඩා. මේ ඉන්නේ අපේ storm fly. storm fly මෙහාට එන්න. අපේ බඩු අපි උඩට දාගමු. දැන් අපි යමු toothless කෙනෙක් හොයන්න. ඒ කිව්වේ night fury. මේ කඳු ළඟින් යද්දී අපිට එයාව හොයාගන්න පුළුවන්. මොකද එයා ඉන්නේ මේ කඳු වල. මේ පැත්තේ කන්දක් තියෙනවා. ඒකත් හිම කන්දක්. එතන ගල් කන්දක් තියෙනවා. අර මොකෙද්ද අර? ඌනම් හිනාමුතුයි. ඕ මේ ඉන්නේ. ළඟට යන්න බෑ දැම්ම. මෙතන ඉන්නා පේනවද උගන්ට night fury කෙනෙක්? අඩෝ නියමයි. එයාගේ ඇස් කහ පාටයි. ෂා. අතන එමරල්ඩ් එකකුත් තියෙනවා. එයාගේ ළඟට යන්න බෑ. එයා දරුණුයි. අපි පෝෂන් එක බීලා මිසක් යන්න හොඳ නෑ. අපි මොකද කරන්නේ මේ ගල් කන්දේ මෙයාව ටේම් කරගන්නත් අමාරුයි. අප්පට සිට මෙතන තාම අකරු ගොඩක් ඉන්නවා. එයා ඉන්නවා මෙතන. මොකද කියන්නේ පෝෂන් එක බීලා පල්ලෙහාට බහිමුද? බහිමු නේද? අකරෝ ඔයා වාඩි වෙන්න මෙතනින්. මම ගිහින් එන්නම් ඉක්මනට. හරිද? toothless මට ගහන්න එපා toothless. ඔයා තාම toothless නන් නෙමෙයි. හැබැයි මෙයා අපි කොහමද toothless කනවා නියමයි. මෙයා කොඩ් කනවා. අපි මෙයාට සැමන් ටික දීලා ඉමු.
බලන්න මෙයාගේ පාට දම් පාටයි. ෂා මෙයාන මාර ලස්සන තාම 140යි. ඔනේ යන්න එපා නේ යන්න එපා. මකරු පහල කේව් එකක් කේව් වලට යන්න එපා. පහල කේව් එකක් මොකෙක් හරි ඇවිල්ලා ගැහුවොත් තමයි කෙලවෙන්නේ. 151යි. මෙහෙම දෙයක් තියෙනවා. අපි මෙයාට නේම් ටැග් එකකින් ටූත්ලස් කියලා නම දැම්මොත් එහෙම මෙයාගේ නැට් අර ටූත්ලස් මූවි එකේ ඉන්නා වගේ රතු පාට වෙනවා. ඔයාලා කැමති එහෙම වෙනවටද නැත්නම් මෙයාගේ මේ තියෙන පාටම තියනවටද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙයාගේ තියෙන පාට නම් දම් පාට. හැබැයි මේ නේම් ටැග් එක දැම්මට පස්සේ මෙයා තනි කළු පාට වෙලා නැට් රතු පාට වෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ කැමති දෙයක් කමෙන්ට් කරන්න. ඒක තමයි ඉතින් මම කරන්නේ. මෙයාගේ නම් දම් පාටයි මාර ලස්සනයි මෙයා. රෑත් වෙනවා රෑ වෙන්න කලින් ටීම් කරගන්න ඕනේ. මං ඇඳක් ගෙනාවෙත් නෑ. ටීම් වියන් යකෝ 93යි. අයියෝ යන්න එපා. හොඳපන්. හරි. ඔටෝ. කාපන්. අඩෝ කාපන් මම මේක. අයියෝ මාව තරම් පළයි යන තැනක. ඔනේ අයියෝ මං ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. හරි. නෑ ඉවර නෑ. නියමයි. කෝයකොම පල්ලෙහාට වරෙන්. ඇවිල්ලා අඩෝ මගේ හෙල්ත් එකක් නෑ වරෙන් පල්ලෙහාට. අඩෝ උඩ යන්න. අඩෝ ටීම් වුණා. No way. Challenge complete. No way. නියමයි. කෝ අපේ මකරා මේ වීදුම ඉන්න මෙලෝදයක් පේන්නේ. ෆලෝ. ඔයා ෆලෝ කරන්න. මෙයා ෆලෝවින්. අයියෝ මට මෙලෝදයක් පේන්නේ. මෙයාගේ පිටේ නෙමෙයි යන්න ඕනේ. කමන්නේ. කොච්චර උඩින් ගියා තවුලන්නේ නැහැ. මෙයා වැටුනොත් එයා අපිව අල්ල ගන්නවා. ඔයා ගන්නවා නියමයි දැන් යම් පල්ලෙහාට. මකරෙක්ගෙන් පිටින් ඉඳන් මකරෙක්ගේ පිටට මාරු වෙන එකත් මරු හැබැයි. හැමෝම වාඩි වෙන්න. ඉක්මනට මම නිදාගෙන ඉන්නම් නැත්නම් මෙතන ක්‍රීපර් කෙනෙක් එහෙම පිපුරුවොත් එහෙම මල මගුලයි. ෆයිනලි අපි ටේම් කරා අපේ ටූත්ලස්. ෂා බලන්නකො මෙයා ඉන්නේ ටිකම් දෙකක් පාත් කරගෙන. අපි මෙයා චුට්ටක් ගමු අරහෙට. අපේ ගේ ඇතුළට මෙයා එක්කන් යමු නේද? එයාට එන්න පුළුවන්ද? ෆලෝ කරන්න බලන්න. අයියෝ බෑ. අපි මෙයා ගේ ඇතුළට ගන්න ක්‍රමයක් හදමුද? අපි මෙයා උඩ තට්ටුවේ තියන්න පුළුවන් අපි. ඒක හොඳයි. ඔහෙ යන්න එපා මකරෝ. පස්සට යන්න අයින් ඉන්න එපා වැටේවා. චා බලන්නකො මෙයා නිදාගෙන ඉන්න හැටි අර. ඇනිමේෂන් එක මාරම ලස්සනයි. මේ බලන්න. චා මේ බලන්න මෙයාගේ තටු දම් පාටයි ටිකක්. ඒකත් මරු හැබැයි. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න මෙයාට ටූත්ලස් කියලා නම දැම්මොත් එහෙම ඔයගොල්ලන්ට පේනද මෙයාගේ නැට්ට දැන් කළු පාටයි. රතු පාට වෙලා වයිකින්ස්ලාගේ ලාංඡනය එනවා මෙයාගේ නැට්ටට. අපි ටූත්ලස් කියලා නම දැම්මු. ටූත්ලස් කියලා මෙයාට නම දාන්නද එපාද? අපි දැන් හදන්න ඕනි මකරුන්ට ගෙවල්. අපේ ගෙදරට පහලින් හරියටම හදන්න ඕනේ. ඒ කියන්නේ මෙතන එකක් හදමු අපි. Yes.
මගේ අතේ විසිල්ල කෙබුණ පාර මකරු ටික සේරම මගේ පස්සෙන් ආවා. මං එතනේ පොඩි මේ කෑල්ල හැදුවේ අපේ මේ ග්‍රොන්කල්ට. අපේ ග්‍රොන්කල් අපි ඊට පස්සේ පාක් කරන්නේ මෙන්න මෙතන. මෙන්න මේ වයිකින් කෙනෙක්ට හදපු වගේ පොඩි වයිකින් ස්ටයිල් එකකට හැදුවේ පොඩ්ඩක් ඇතයි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ඇතයි. මෙතන තමයි අපේ ග්‍රොන්කල් අපි පාක් කරන්නේ. ඔය ඉන්නේ ෂොක් එකට. අපිට ටූත්ලස් කිපිටේ රවුමක් යන්න බැරි වුණා නේද? මටත් අමතකුණා නේද? ටූත්ලස් මෙන්න ඔයාට සැඩල් එකක් බලන්න ඒක. ඔන්න බලන්න. මෙයාගේ සැඩල් එක වැටලා තියෙන හැටි. මේ බලන්න. බෙල්ල යටින් මාලයක් වගේත් වැල්ලා ඊට පස්සේ පිටේනුත් වැල්ලා චෙස්ට් එක දැම්මහම කොහොමද දන්නේ? මෙයාගේ තට්ටට මේ කට්ටට වටේ කට්ට වටේටත් වැටලා. ඒක නම් මාරුව මෙයා ෆලෝ දාගමු. අපි යන් දැන් මෙයාගේ පිටේ රවුමක්. ෂා මෙයාගේ ස්පීඩ් එක මෙයානම් නියමයි. මෙයාගේ ස්පීඩ් එක බලන්න. බලන්න වලාකුළු උඩින් යද්දි ලස්සන. මේක නම් නියමයි. බලන්න අපේ ගේත් ලස්සනට තියෙනවා. අපේ අලුත් යාළුවත් හරිම ලස්සන. මේ අර කලින් එපිසෝඩ් එකේ පුපුරපු නෙවෙයි කෑල්ල. උඩ හරිය දිනනද? එළුවෝ ඉන්නවා. එළුවෝ පාරක් කනවද? අඩෝ මේ බලන්න. උගේ ඩැමේජ් එක. අඩෝ ඒක නම් නියමයි. මේ බලන්න. මටත් ඩැමේජ් වුණාද? මටත් ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ ඒ තරමට මෙයා පවර්ෆුල්. මේ නෝමල් නයිට් ෆියුරි කෙනෙක් ඇල්ෆා නයිට් ෆියුරි කෙනෙක් හම්බුනොත් කොහමද? නියමෙට තියෙයි හැබැයි. ඉතින් අපි අද එපිසෝඩ් එකේ කරේ අපේ මේ මකර යාළුවෝ ටීම් කරපු එකයි ග්‍රොන්කල්ට පාකින් ඒරියා එකයි හදපු එක විතරයි. ඊළඟ එපිසෝඩ් එකේ මොකද කරන්න ඕන කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන් යන්න. අද ගේම් ප්ලේ එක හොඳයි නම් ලිනුබුසා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක like එක දාන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්. ඔයගොල්ලන්ගේ කමෙන්ට් එක මට වැදගත්.